මට සිරිුණ ඔක්කොම කැරගෙන මට ඔක්කොම එක වගේ තියෙන්නේ පට්ටි මොටි ටෙස්ටෝ දෙක යනවා කොහොමද ඒ දෙක අල්ලන්න බෑ අයියෝ තව ඩින්ගෙන් කියලා කිව්වා කවුද මම අන්තිමයා මට සිරිුණ හරිනේ ගැන්නෙන් කියන්නේ මං අන්තිම කවුද අන්තිම අයියෝ මං කොහොමද යන්නේ මං කොහොමද අන්තිමට ලගින් ගියත් අදින්න නැහැ අපෙන් යන්න ඕන යාර ෂැඩෝ දෙපා යන්නේ මම රවිදු කියලා නම වෙන්නේ නෑ ඔබ ෂැඩෝ අතර කියලා ඒ කවුරු හරි මයි කියයි දෙන්නේ අතර ගියා චෙක් පොයින්ට් එකක් ගත්තද වින්ඩ එනවා ඒ කවුරරි හැප්පිලා ඉන්නා අයියෝ මේ කාරේ කන්ට්‍රෝල් නෑ මොකද්ද කාර්ක පෙරාරිය උඹේ කන්ට්‍රෝල් එකේ උඹ සිග්නල් මං මේ බ්‍රහම් එක ගැන කියනවා කියන ඊබ්‍රහීම් හරි අපේ ප්ලේස් කොහෙද පෙන්නන්නේ අඩු නෝ ඒ මම හතරවෙනි ස්ථානේ ආවා ඒක මම අතර ගියා අඩේ අඩු ඔක්කොම ඒ තුනක් විතර මෙතන බා අයියෝ කතාවේ කතාව නෑ මා රිවර්ස් වුණා ඔක්කොම කැරගෙනවා මෙතන ඒ යකෝ ඒ කීයක් ගියා අපි පාස් කරාද මම කට්ටිය මොකද ඈ මං හත කොහමරි අර කැකේ එකට යන්න කවුද ඊ කෝ ලීඩ් එක මට සිරියන ලීඩ් ඇතින්නේ යකෝ මේ මෙතන ලීඩ් එක ඇද ගන්න ඕනේ මේ ඔක්කොම ටික එකට එන්නේ යකෝ මෙතන ආයෙ නම් එක්ක දාන්න කියන්නේ බම්බලට රේස් ගන්න බෑ රවිදු මොකද්ද ගත්තේ ලැම්බෝගිනි යවුවා අයියෝ මේක ගන්න බෑ ගාම් එක නෑ මං ගාව මට සිරිුණා යව රෙන් කරන්න බෑ අවුලන්න බයි බයි නෑ පහු කරේ පහු හරිනේ එන ඔක්කොම ඒ කාගේද නම බං ලින්ක් එක නම කාගේද මට සිරිුණා මගේ උඩින් හරියට කාලා අයියෝ හෙටි හම්බුනා මට අනේ ආයෙ රේස් දාන්න එපා ප්ලීස් යකෝ අයියෝ ඒ මොකද්ද මං ගේ කරේ වයියා කොයි බෝ ගියාම්කෝ ඔයාගේ දන පහු කරා හවුද මම පහු කර මට ආය මාව පහු කරා අඩු මේ ශ්‍රේෂ්ඨ දෙක පදින්න කවුද බං ෂැඩෝයි ඒ හැප් ෂැඩෝයි තව එකකුයි වදින්න ගල් හදලානේ බ්‍රේක් කරන් එන්න දදාර අන්දුවක් තියෙන හරි චෙක් පොයින්ට් මිස් ටක් ගාලා බ්‍රේක් කරගන්න ඔයාලත් නැත්නම් ඔයාලත් චෙක් පොයින්ට් මිස් එතකොට මට වාසි වෙනවා මට සිරල්ලන්න පුළුවන් මගේ වාහනේ වංගු කපන්න බෑ යන්නේ ස්පීඩ් එක එකක්වත් බෑ තමා මල්ලි අතලක් දැන් පොයින්ට් මිස් වෙනවා බම් මට අයියෝ අම්මට අඩේ මා යර මල්ලි මේ ඉස්සරහින් යන තුන් දෙනා ඔය ගස්සේ මොකුත් නැති බං
හරි 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 දෙවියන් දෙනවා. කරන්න අපරාධේ. යකෝ ඉස්සරහට උන්ට ගහක්වත් හම්බ වෙන්නේ නැද්ද බං? ඒකනේ චෙක් පොයින්ට් නැද්ද උන්ට එනම යනවා. මට පස්සේ ටෙස්ට් එකද මේ ඔය කවුද? ලෙසා ඔබ ටෙස්ට් එකද පදින්නේ? අර බ්‍රැබ්හැම්ද මොකක්ද කරලා ගන්න. ඒ යකෝ ටෙස්ට් එක පදින අනිත් එක කවුද බං? ඌ සද්ද නැතුව වදිනවා. ඕ පිටිපස්සේ ඉන්නේ. අර මට කලින් යන්නේ කියලානේ. මමද නෑ නෑ එලිමන්ට් එක පදින්නේ. රවිදුනේ. යකෝ මොකද වුනේ? මං කැල කඩාගෙන යනවා මේ උනාට. යන්න තාම පණ පිළි. ඊළඟට නම් හොඳ කාර් එකක් හදාගෙනම ගන්නවා. ඒක මම ජෙට් එක වගේ ගියට හැරෙන්නේ නෑනේ. දැන් එන්නව. මගෙත් ඒවා සල්කන් අයියේ මොකද තාත්තේ? තාත්තේ පොඩ්ඩක් භයානකයි මචං. ඒ දනාමට ලීඩ් එක තිබ්බනේ ඊ අනු ලීඩ්ස් තියලානේ. අපි තුන් දෙනා එකට ආවේ අපි තුන් දෙනා එකට ආවේ මොකද ඒ ඔබ ඒ ඔබ පහකරු පාර ලීඩ් එක තිබ්බා ඕනේ. ඒ හැබැයි එතන මම පුණත් එක්ක අනේ ඇයි වන් චෙක් පොයින්ට්ස්. ඔබ සෑහෙන ලීඩ් එක තියලා මට ඉතර එක් යනවා මට ඌ අල්ල ගන්න බැරි. ඉතින් අර බලහන් කවුරු එක පාස් කරා ඒ පොයින්ට් එකක් ගත්තේ නෑනේ. අයියෝ යනවා මම වෙන්න දෙන්නේ. ඕවා ෆික්ස් කරා. හරි. හරි. මාව අල්ලන්න පුළුවන් පාට නැති. මේ චෙක් පොයින්ට් ලොකුට දාන්න ගියාම මම පොඩ්ඩක් වදින්නෙත් නෑලද. ඒකනේ. බොක්ස් එකටත් ලියන් අර. නැත්තම් වහන්න මැක්ට් එකයි කරන්නේ. ඔව්. ආයිස් කරා. අයියෝ බලන් කඩේ හත්ති මුට්ටි. කොහෙන්ද සින්දු දානවා කිව්වනේ ඒ මුකුත් නෑ වන්ද. ඒ අහපු හයි. යකෝ ඉතලම දුන්නේ කොපොඩ හෙල්ලියන් යාෝ ඉලගෙරගෙන ඒ 3 2 3 4 ඉවරද තේරම බ්‍රහ්මයන් නේ. එක දෙක තුන සද්ද නෑ උන්ටික වැඩ විතරයි. මගේ බ්‍රාහ්ම නෙවෙයි ඒක මම සම්පූර්ණ. නෙවෙයි. මම පාගන්නේ ඉන්නේ. ආම් එක ගත්තා නම් වටනවා. මට ඒවා පගානේ නෙවෙයි. රේස් එක පැදලම නැහැ පගානේ ඈ. මාගාවත් තියෙන පගානිය. මංගා හතරක් තියෙනවා මම මේ එකකින් කලින් මාගා එකයි තියෙන්නේ. ඩෝ අනුව කනුව විශ්වාම. එනේ ඔය ඉස්සරහන කට්ටියට ගස් හම්බෙන්නේ නැද්ද දැන් කැලේ නේද ඉන්නේ? උන්ට කැපිට් ලෝඩ් දාලා හැලුවා. ගස් හැලුවේ ඉන්න. මේ යන එකේ කැපිට් ලෝඩ් වෙන්නේ නැහැ. ESC කාරණේ බං ඒකින්ද අපිට අවශ්‍ය සල්ලි ගෙවලා ගන්න. ඔයාලා කොයි හරි දින්නේ මම මේ දැන් තමයි ගස් තියෙන පැත්තට ආවේ. ඔයාලා එච්චරක් ගියාද පැල්කන් ළඟ ඉන්නේ නේ. පැල්කන් මට පස්වෙනිව නම් අල්ලන්න පුළුවන්. හයවෙනිව නම් අල්ලන්න පුළුවන්. එච්චර ළඟද අල්ලනවා කියන එක. එච්චර ළඟ දින්නේ අම්මට ඔව් ඔව්. මොකද පාරහා උඩ අයියෝ අනේ මේ පෝස් එකේ ඇස්සේ කවුද මේ ගේම් එක ඇදුවේ. අඩෝ බලහන් මල්ලි වැඩි හිටියෝ මාමලත් මේ හොඳට ඉන්නවා. බලහන් වයස කීයද හරි ගෝ. ඈ මම මේ දැනුයි ගස් තියෙන පැත්තට එන්නේ ඇල්වා අයියෝ ආයෙත් කොහොමද ජීපම් ගස්වල වලින් වාහන මේ මොකද්ද වාහන වලින් ගස්වල එකක් පාර දෙක
ඒ එක දෙක තුන හෙල්ලෙන්නවත් නෑ මම එක නම් එක දෙකනම් දෙක එච්චර උන් තුන් දෙනා විදිහටම ඉන්නවා එක දෙක තුන චෙක් පොයින්ට් එක මිස් වුණා කියන්නේ ලෝක පුදුමයක් වගේ. ඇහුනේම නෑ චෙක් පොයින්ට් එක මිස් වුණා කියන එක. පොයින්ට් එක ඉන්නේ මොකක් හරි එකෙන් 10ක් ගැන කිව්ව මම කිරීම ගිහින් 10ක් නැන්නද ඇයි අපි අයියා ගස් හම්බෙන්නේ නැද්ද බං? අපි අයියා කටේ ඉන්නේම ගස් හම්බෙන්නේ නැද්ද කියලා. අබිය කොයිද ඉන්නේ? ආව් හතරේ ඉන්නේ. ඒ රවිදු අයියා අම්මන් සිගරට් ලිඩ් ඇත්ති අයියෝ. මම 2 3 4 හාන් ගන්න ගමන් ඉන්නේ 2 3. රේස් එක කරනවා ඉවරයි. එපා නේ ඉවර කරන්න. හරිනේ. ඉවරද බං? ඉවරද මම ඒක අම්මා. ඒයි යකෝ වටයක් ගියාද? ඔව් මොකද චෙක් පොයින්ට් එක මිස් වුණා ඔක්කොම වෙන්නේ පිටිපස්සේ ඉන්නේ උන්ට. ඒ ගේම් එකේ මං කැමති චෙක් පොයින්ට් එකක් කාගේ හරි මිස් වෙනවට. මගේ ඉස්සරහින් යන ඉස්සරහ. වැඩේට ඉන්නේ වාගෙට පස්සේ ඒ චෙක් පොයින්ට් එක මිස් වුණා සුපිරි. අර මම ඉවර කරන්නේ ලන්ඩන් ඔය එක දැන් ඉන්නවනම් හයියෙන් එන්න බෑ මට. අනේ ඒක. ළඟින් යන්නේ නැහැනේ හප්පලවත් දාන්න ෂේ. දැන් මේක තුනා බං. දැන් පැරිකල් ළඟටම ඇවිල්ලා. ඒ කවුද බං ඉවර කරේ? හැඩෝයි. ඉවරයි නේ රේස් හරි හරි මේ අබියාගේ ළඟටම ආවා හරි හරි අබියා ගියා අයියෝ හිරවනවා ටටා අඩෝ. no. ආර පාරය කෙරේ ඉවර අඩ ඇහුවා මම තුන් පාරක් ඉවර කරන්නේ ආයෙ